welcome back to my YouTube channel. ඉතින් මම අද first time කොළඹට යනවා. ඒ මොකටද කියලා මම තව ටිකකින් කියන්නම්. අද මැයි 15 වෙනිදා. මම අද යන්නේ බස් එකේ. ඉතින් බලාගෙන ඉන්නකො මොනවද වෙන්නේ කියලා. 18 වගුවෙන් තමයි අද අපි යන්නේ. ඒකෙන් යද්දී මම ලස්සනට පල්ලෙහා ගම පේනවා අපේ. අපි උදේ 8ට වගේ උදේ කෑම එක ගත්තා. ඊට පස්සේ අපි ආයෙමත් ගමන යන්න පටන් ගත්තා. මේ තියෙන්නේ වික්ටෝරියා ජලාශය. අද මං යන්නේ මැයි රැලියට. ඒකත් මගේ පළවෙනි වතාවට. බස් ගොඩාක් අපිත් එක්ක එදා ගියා. දැන් අපි ඉන්නේ මහනුවර. එදා වාහන ගොඩක් තිබුණ හින්දා අපි කුරුණෑගල හරහා තමයි කොළඹට ගියේ. හයිවේ එකේ යද්දි මාරම උලගක් එන්නේ. මොකද අපි වේගෙන් යන්නේ. දෙපැත්ත හරිම ලස්සනටත් පේනවා. 5 minutes later. මේ පේනවනේ තියෙන හොලක. හයිවේ එකෙන් ගියාට පස්සේ ට්‍රැෆික් එකත් එක්ක බස් ගොඩාක් එක දිගට තිබ්බා. ඒක ඉවරනකන් ඉතින් එළිය බලන් හිටියා. දාම් මැයිලලයට ගිය ගොඩක් බස් වල රතු පාට කොඩි එල්ලලා තිබ්බා. මේ වීඩියෝ එක බලන ඔයාලා තාම මගේ YouTube channel එක subscribe කරේ නැත්නම් දැන්ම ගිහින් subscribe කරන්න. දැන් ටිකක් කොළඹට ළඟයි. එදා හරිම ලස්සනට අහසක් තිබ්බා. මේ බස් රේස් යනවා වගේ යනවා. අමතක නොකර මගේ වීඩියෝ එකට like එකකුත් දාගෙන යන්න. දැන් අපි කොළඹ ඉන්නේ. මේක තමයි මගේ first time නෙළුම් කුරුල්ල දැක්කේ. මේ බලන්නකෝ එදා හිටපු සෙනඟ. මේ වගේ first time buildings එකම දකින්න මට මාරම ලස්සනයි ඒවා. ඒ රැස්වීමට ගියාට පස්සේ ගොඩාක් සෙනඟ හිටියා. මගේ first time gold face beach එකක් දැක්කම. beach එක බලන්න යන්නවත් බැරුණා. එච්චරම සෙනඟ හිටියා එදා. beach එක වටේටම රතු පාට කොඩි එල්ලලා තිබ්බා. මේ තමයි එදා හිටපු සෙනඟ. වෙලාවේ බැටරි එක හොදටම අඩු වෙලා තිබ්බේ. ඒ හින්දා මට වීඩියෝස් ආයෙමත් වීඩියෝ කරගන්න බැරි වුණා. මේ බිල්ඩින් එකේ එළියෙන් ලස්සනට ලයිට් දාලා තිබ්බා. මම අද ටිකෙන් යනවා අලුත් වීඩියෝ එකකින් ඉක්මනට හම්බ වෙමු.